සුබ දවසක්. ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ 2026 වර්ෂයේ තුලා ලග්න හිමියන්ගේ ලග්න පලාඵල පිළිබඳව. තුලා ලග්න හිමියනි 2026 කියන්නේ ඔබට ඉතාමත් වාසනාවන්ත වසරක්. ධන ධාන්‍ය භවභෝග ලැබිලා ඔබේ අතට මුදල් ලැබිලා ඔබේ සිතෙන්ගේ පෙරදි ජීවත් වෙන්න වාසනාව ලැබෙන කාලයක්. ඉතින් මම හිතන්නේ ඒ වගේම තමයි අලුත් ධනෝපායන මාර්ග විවිධ මාර්ග වලින් මුදල් හොයන්නත් ඔබ මේ කාලයේ පෙළඹෙනවා. ඉතින් ඒ වගේම ඒ දේවල් වලින් ඒ දේවල් සාර්ථක වෙලා ඔබේ අතට මුදල් ලැබෙන කාලයක්. එහෙම වුණත් 2026 වසරේදී ඔබ තරමක් මසුරුකමින් යුතුව කටයුතු කරන බවක් පේනවා. ඒ නිසාම දෝ මන්දා 2026 අවසාන වෙද්දී ඔබගේ බැංකු ගෙනුම් වල හොඳ තැන්පතුවක් ඇති කරගන්න පුළුවන්. කොහොම නමුත් තුලා ලග්න හිමියනි 2026 වර්ෂයේදී ඔබගේ අතින් ඔබගේ මේ මසුරු සිත් ඇතිවීමත් සමගම ඔබගේ ළඟම ඥාතීන්ට ඔබගේ හිතවතුන්ට ඔබගෙන් ඉටු විය යුතු යුතුයකම් පැහැර හැරීමක් සිද්ධ වෙන්න තියෙන බවකුත් පේනවා. ඒ නිසා මං හිතන්නේ තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ සහෝදර සහෝදරියන්ට තමන්ගෙන් ඉටු විය යුතු යුතුයකම් නම් පැහැර හැරීම ඒ තරම් යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ තමන් උපයපු ධනෙ තමන්ටත් තමන් අවට ජීවත් වටපිටාවෙන් තමන්ගේ පවුලේ අයගේ සුභසිද්ධිය සඳහා කටයුතු කිරීම තමයි වටින්නේ. ඒ පිළිබඳව ඔබේ සිත් යොමු කරන්න කියලත් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. තුලා ලග්න හිමියනි ඔබගේ රැකියාව සම්බන්ධයෙන් කතා කරොත් ඔබ ව්‍යාපාරිකයෙක් නම් තුලා ලග්න හිමියනි ඔබට ඔන්න හොඳ වසරක් තමන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කරගන්න අලුත් ව්‍යාපාරයන්ට අතගසන්න හොඳම කාලයක්. ඒ වගේම තමයි අනිකුත් රැකියාවන් කරන අයටත් රැකියාවන්ගේ හොඳ දියුණුවක් ලබා ගන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම ඔබ රැකියාව සඳහා අධික ලෙස වෙහෙස වෙනවා. ඒ වෙහෙස වීමේ ප්‍රතිඵලයත් එක්කම ඔබට රැකියාවේ දියුණුවකුත් ලැබෙනවා. ඔබ මේ ලෙස රැකියාවේ දියුණුවට පත්වීමත් සමගම ඔබ තමන්ගේ ඉලක්කයන් කරා ගමන් යන්න ආරම්භ කිරීමත් සමගම ඔබගේ වටපිටාවේ අයගෙන් යම් යම් ආකාරයේ සතුරු කරදර ඔබට ඇති වෙනවා. ඔබගේ හොඳ නම පළුදු කරන්න උත්සාහ කරන බවක් පේනවා. ඉතින් මම හිතන්නේ සියලු දෙනාට ඔබ අපි කාට වුණත් මේ සමාජයේ ඒ වගේ දෙයක් දකින්න පුළුවන්. අපි යම් මට්ටමක ඉඳිද්දි අපිත් එක්ක ඉන්න හිතවතුන් සියලු දෙනාම හොඳින් හිටියත් යම්කිසි ආකාරයක අපි පියවරක් ඉදිරියට තබන්න උත්සාහ කරොත් ඒ සමාජය තුළින්ම තමයි අපේ ඒ ඉදිරියට යාමට අපගේ දියුණුවට යම්කිසි ආකාරයක බාධාවන් එල්ල වෙන්නේ. ඒක නිසා අය ලෝකයේ තිබෙන සාමාන්‍ය දෙයක් තුලා ලග්න හිමියනි. ඔබ ඒවා පිළිබඳව ඒ තරම් තැකීමක් නොකර තමන්ගේ දියුණුව කරා යන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව කතා කළොත් ඔබට මිල මුදල් ලැබිලා අතමිට සරු වෙලා තමන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගෙන හොඳින් ජීවත් වෙන්න අවස්ථාව මේ කාලය තුල ලැබෙනවා. ඒ වගේම තමයි තමන්ගේ යහළු මිත්‍රයින් එක්ක හොඳට ආශ්‍රය කරන්න හොඳ සමාජ පසුබිමක් ගොඩනගා ගන්නත් මේ කාලය තුල ඔබට වාසනාව ලැබෙනවා. ඉතින් ඒ වගේ තුලා ලග්න හිමියනි ඔබට මේ කාලය තුල මේ ලැබෙන යහපත් තත්ත්වයන් යම්කිසි ආකාරයෙන් වසර මැදදී වෙනස් වෙලා යන්න පුළුවන්. මොකද ඒ කාලය තුල ඔබට නිෂ්ඵල ගමන් බිමන් යෙදිලා තමන්ගේ අතේ තියෙන මුදල් යම්කිසි ආකාරයකින් වැයවීමක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඔබට 2026 වර්ෂයේදී සර්පයින්ගෙන් යම්කිසි කරදර සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා සර්ප දර්ශනය පිළිබඳව ඔබ යම්කිසි ආකාරයක සැලකිල්ලෙන් පසුවිය යුතුයි. ඒ වගේම තමයි තුලා ලග්න හිමියනි 2026 වර්ෂයේ ඔබගේ ළඟම ඥාති හිත මිත්‍ර කෙනෙක්ගේ වියෝවකුත් පෙන්වුම් කරනවා. කොහොම වුණත් 2026 වර්ෂයේ මැද භාගය මේ විදිහේ යම් යම් කරදරයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔබ චන්ද්‍රයාගේ මහදසා අතුරු දසා ගත කරන නම් මේ தත්ත්වය ටිකක් වැඩිපුරව ඔබට අසුබ ලෙස බලපාන්න පුළුවන්. නමුත්
වර්ෂය අවසාන වෙද්දී නැවතත් මේ தත්ත්වය වෙනස් වෙලා ඔබගේ අතට මිල මුදල් ලැබිලා පෙර වර්ෂය මුල කාලයේ තිබිච්ච වගේම තමන්ගේ ජීවිතය යහපත්ව ගත කරන්න විශේෂයෙන්ම තමන්ගේ සුඛ විහරණයට අවශ්‍ය වෙන බඩු භාණ්ඩ මිලදී ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අතරින් යාන වාහන විශේෂයි. ඔන්න තුලා ලග්න හිමියනි ඔබ කාලයක් තිස්සේ පෙරම් පුරාගෙන බලා සිටියනම් ඔබ වාහනයක් මිලදී ගන්න. ඒ සඳහා ඔබට 2026 වර්ෂයේදී අවස්ථාව සැලසේවි. තුලා ලග්න හිමියනි ඔබගේ අධ්‍යාපනය පිළිබඳව කතා කරොත් විශේෂයෙන්ම ඔබට විවිධ පැතිවලින් තමන්ගේ අධ්‍යාපනය දියුණු කරගන්න විවිධ කරුණු කාරණා විවිධ විෂයන් සම්බන්ධව සොයා බලන්න පෙළඹෙන වර්ෂයක්. ඒ වගේම තමයි කලා කටයුතු කෙරෙහි සංගීතය, නර්තනය ආදී කලා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක්, වැඩි උනන්දුවක් දක්වන කාලයක්. ඒ වගේම තමයි නවීන විද්‍යාවන් පිළිබඳවත් තමන්ගේ සිත යොමු වෙන කාලයක්. විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධව හොඳ දියුණුවක් ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි තුලා ලග්න හිමියනි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලුවොත් ඒ තරම් විශාල ගැටලුවක් අපිට පේන්නේ නැහැ. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඔබට භුක්ති විඳින්න පුළුවන්. නමුත් යම් ආකාරයේ සුළු අසනීප තත්ත්වයන් විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ආහාර දිරවීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ නිසාම ඔබගේ උදරය ආශ්‍රිත ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ තුලා ලග්න හිමියනි ඔබ ඒ සම්බන්ධව තමන්ගේ ආහාර පාන පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම තමයි ඔබ තුනටියේ ආබාධයන්ට ලක් වෙන්නත් පුළුවන්. තුනටියේ ආශ්‍රිතව වේදනාවන් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ධන හිසෙන් පහළ යම්කිසි ආකාරයක ආබාධයන් වලට මුහුණ දෙන්නත් පුළුවන්. ඒවා ඒ තරම්ම විශාල ලෙස බලපවත්වන සෞඛ්‍ය ගැටලු නෙවෙයි. සමස්තයක් විදියට ගත්තහම ඔබට ඔබගේ 2026 වර්ෂයේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි. හොඳින් ජීවත් වෙන්න පුළුවන් සෞඛ්‍ය තත්ත්වයක් ඔබට ලැබෙනවා. ඉතින් තුලා ලග්න හිමියනි 2026 කියන්නේ ඔබට ඉතාමත්ම හොඳ වර්ෂයක්. තමන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කරගෙන ජීවන ගමනේ යහපත් තවත් එක්තරා වසරක් සනිටුහන් කරන්න පුළුවන් වෙන වසරක් 2026 කියන්නේ. ඒ සඳහා ශක්තිය, ධෛර්යය ඔබට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් වීඩියෝ එකකින් හමු වෙන තුරු සමු ගන්නවා. සුබ දවසක්.